හරි අද කියලා දෙන්න යන්නේ අලින්ගේ දහවල් කාලේ ගැන. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අලි ජීවත් වෙන වියලි කලාපේ ගොඩක් ලොකු අවරශ්මියක් පතිත වෙනවා මේ කලාපවලට. එතකොට මේගොල්ලෝ කරන්නේ ඒ රශ්මියෙන් ආරක්ෂා වෙන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඉතින් මේ විදිහට දහවල් කාලේ වැව් සහ වගුරු ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒ වගේම ඒ මඩ වතුර ඇඟට දමාගෙන ඊට උඩින් තව වැලි මඩ පස් තට්ටුවක් ආලේපනය කරගන්නවා. එතකොට හිරු එළිය වැටෙද්දී ඒකේ තියෙන සැර අඩු වෙලා තමයි වැටෙන්නේ. ඉතින් මේ අනිත් එක තමයි මොකද මේ විශාල මාංශපේශි ක්‍රියාත්මක වෙන්නේ මේගොල්ලෝ ඇවිදිද්දි. ශරීර අභ්‍යන්තරෙනුත් විශාල උෂ්ණත්වයක් නිපද වෙනවා. ඉතින් ඒක නතර කරගන්න ගොඩක් වෙලාවට මෙයාලා කරන්නේ දහවල් කාලේදී මෙයාලගේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. මේ ඉන්නේ අපේ නායිකාව කාන්ති. බලමු හෙටත් මේගොල්ලෝ මොනවද කරන්න කියලා. මේ බලන්න දවල්ට ෆුල් රෙස්ට් එකේ ඉන්නේ මෙයාලා.